බණ්ඩාරනායකවරුන් අභියෝග හමුවේ නොසැලෙන අභිමානවත් පාසලක්. එනිසාමයි අද දවසේදී මෙලෙසින් 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙල වර්ණවත් කිරීම සඳහා බණ්ඩාරනායක විද්‍යාලීය ගගන විද්‍යා සංගමය මේ අවස්ථාවේදී එක්වීම සිදු කරනු ලබන්නේ. කවදාත් ශ්‍රී ලංකාවේ පාසල් අතර ගගන විද්‍යා සංගම් අතරින් ඉහළින්ම පසුවුණු බණ්ඩාරනායක විද්‍යාලීය ගගන විද්‍යා සංගමය CRC ගුවන් යානා විවිධාංගීකරණය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයක් උසුලනු ලබනවා. वर्ष 1999 දී විද්‍යාලය තුළ ස්ථාපිත කරන ලද ගගන විද්‍යා සංගමය ව්‍යාකාරයෙන් නායකීය නීල රක්ත වර්ණාභිමානය මේ අඹර පුරා විහිදවන්නට සමත්කම් දක්වනවා. එලෙසින් वर्ष 2013 දී ප්‍රථම වරට නිර්මාණය කරන ලද ආකෘති ගුවන්පතේද එම වර්ෂයේදී 2015 දී නායකවරු විසින්ම නිර්මාණය කර ආදර්ශ ගුවන් යානා ඔවුන් විසින්ම මෙහෙයවින් දියත් කළ ගුවන් සංදර්ශනයේද සමගින් वर्ष 2016 දී ශ්‍රී ලංකාවේ හොඳම පාසල් ගගන විද්‍යා සංගමයට හිමි සම්මානයද තමන් සතු කරගමිනින් විශිෂ්ටත්වය නායකීය අනන්‍යතාවයේ බව තව තවත් තහවුරු කරන ලදී. Of course, and they did not stop right there. At the 2018 Expand exhibition, they made history by creating the first fully functional remote-controlled model airport ever built by a school. They have also carried out distinguished model aircraft demonstrations for national figures, including a special display for the commander of the Air Force of Sri Lanka in 2023. And in 2024, at the Expand Education, Science, Technological and Trade exhibition, they achieved yet another historic milestone, conducting the first ever model aircraft demonstration and salutation before a president. මේ ඔබ දකින්නේ නායක සම්ප්‍රදායයි ලංකාවේ පාසලක් විසින් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක පවත්වනු ලබන ප්‍රථම සහ එකම ගුවන් සංදර්ශනය ඉදිරිපත් කරන්නේද අප විද්‍යාලීය ගගන විද්‍යා සංගමයයි. ඒ අභිමානය එලෙසින්ම රඳවා තබා ගනිමින් 2026 වසර සඳහා ඒ අත්දැකීම ඔබ වෙනුවෙන් නැවතත් ඔවුන් ප්‍රතිනිර්මාණය කරනු ලබනවා. සියනෑ අහසේ අභිමානය ඔවුනුයි. මේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ගගන විද්‍යා සංගමයයි. As the Bandaranaike grounds come alive with motion, sound and brilliance, this is the identity, the excellence and the pride of the golden wings of Mother Bandaranaike, the Aeronautical Society of Bandaranaike College, Kampaha. Let's give a big round of applause to the Naikans of the Aeronautical Society. බණ්ඩාරනායකවරුන්ගේ මේ ක්‍රීඩා මහෝත්සවය හුදෙක් ක්‍රීඩා කෞශල්‍ය පමණක් හුදෙක් අධ්‍යාපනය පමණක් විදහා පාන්නට සමත් වන්නේ නැහැ. හුදෙක් බණ්ඩාරනායක විද්‍යාලයේ විශිෂ්ටත්වය බණ්ඩාරනායක විද්‍යාලය ඔබට පෙන්වන සියලු ශ්‍රේෂ්ඨයන්හි විශිෂ්ටත්වය මෙලෙසින් ඔබ දකින්නේ අද දවසේ මේ ක්‍රීඩා මහෝත්සවය තුලයි. සමදා මේ විශිෂ්ටත්වය බණ්ඩාරනායකය තුල යලි යලි තහවුරු කරන්නට මොවුන් සමත් වෙනවා. Of course, it's the result of the dedication, focus and skill. And this is what flows in the blood of blue and maroons. Naikans don't just excel in the classroom or on the field. They just push boundaries where most would never even try. Every aircraft in the air, every maneuver is the proof of every Naikan that doesn't stop trying. It's the proof of hours of practice, careful planning and fearless dedication and execution. ඉතින් මේ ආකාරයෙන් ඔබ දකින්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය 2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙල විද්‍යාලීය ගගන විද්‍යා සංගමය මගින් අලංකාරවත් කරන ආකාරයයි. ඔව් අපි මෙලෙසින් අදකින්නේ ඔවුන්ගේ දින ගණනක සති ගණනක මාස ගණනක වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයි. මේ ගුවන් යානා නිර්මාණය කිරීම කිසිසේත් සරල කටයුත්තක් නොවේ. ඒ සඳහා මනා දැනුමක්
මනා පුහුණුවක් සහ මනා තාක්ෂණයක් ඔවුන් සතු වනවා. ඔවුන් මේ සිදු කරනු ලබන්නේ හුදු අධ්‍යයනය මගින් පමණක් නොවේ. වසර ගණනක අත්දැකීම ඔවුන් සතුයි. මේ නිසාමයි ඒ අභිමානය පෙරටු කොට ගනිමින් බණ්ඩාරනායක විද්‍යාලයට 2026 වසරේදී මෙලෙසින් මේ ගුවන් සංදර්ශනය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණේ.